ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවේ අපේ සමාජයේ ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න ගිහින් තමන්ගේ ජීවිතේම මාරක අනතුරකට දාගන්න හැටි ගැන ඉතාමත් බරපතල විස්තරයක්. විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නේ තරුණියන්ට. බොහෝ දෙනෙක් අද වෙළඳ පොලේ තියෙන නීති විරෝධී ආලේපන භාවිතා කරන්නේ ඒකෙන් ශරීරයට වෙන විනාශය ගැන හරියටම දන්නේ නැතුවයි. විශේෂයෙන්ම මේවායේ තියෙන රසදිය ඔබේ සමේ සෛල මරණය දක්වාත් අන්තිමට මේ මියගිය සම කුණු වී යන ගැන්ග්‍රීන් තත්ත්වය දක්වාත් ඔබව රැගෙන යන්න පුළුවන්. එහෙම බැලුවහම ඔයා මේ භාවිතා කරන ආලේපනයට කියන්න පුළුවන් මාර ආලේපයක් කියලා. අපි බලමු විද්‍යාත්මකව ඒත් හරිම සරලව මේක වෙන්නේ කොහොමද කියලා. අංක 1. රසදිය මගෙන් සම සුදු කරනවා. ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපේ සමේ පාට තීරණය කරන්නේ මෙලනින් කියන වර්ණකයයි. මේ මෙලනින් හදන්න ටයිරොසිනේස් කියන එන්සයිමයත් අත්‍යවශ්‍යයි. ඔබ රසදිය අඩංගු ක්‍රීම් එකක් ගන්නකොට ඒකේ තියෙන රසදිය ආයන අර එන්සයිමේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවත්තනවා. එතකොට මොකද වෙන්නේ? සමේ මෙලනින් නිපදවීම නතර වෙනවා. ඒ නිසා සමේ ස්වභාවික පාට මැකිලා ගිහින් අස්වාභාවික අලු සුදු පාටක් මතුවෙනවා. මතක තබා ගන්න මේක නිරෝගී සුදුවීමක් නෙමෙයි. මේක ඔබේ සමේ තියෙන ස්වභාවික ආරක්ෂිත පද්ධතිය බිඳ දැමීමක් විතරයි. අංක 2. සුදු වෙන්න ගොස් කළු වීම. මේක තමයි ලොකුම ඛේදවාචකය. ඔබ සුදු වෙන්න ගන්න ක්‍රීම් එකම ටික කාලයකට පස්සේ ඔබ පෙර හිටියාටත් වඩා දරුණු විදිහට කළු කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දිගු කාලයක් රසදිය ගන්නකොට ඒ බරලෝහ අංශ සමේ ගැඹුරුම ස්තරවල තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණු රසදිය හිරු එළියක ප්‍රතික්‍රියා කරලා නැවත ඔක්සිකරණය වෙන්න ගන්නවා. මෙතනදී එක්සොජිනස් ඔක්‍රොනොසස් කියන තත්ත්වය ඇති වෙනවා. එවිට සම මත තදනිල් හෝ අලු කළු පැහැති පැල්ලම් හැදෙනවා. මේක සාමාන්‍ය අවුවට පිළිසීමක් නෙමෙයි. මේක සම ඇතුළේම සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක්. වරක් මේ පැල්ලම් ඇති වුණොත් ඒවා ලේසර් ප්‍රතිකාරයකින්වත් ඉවත් කරන්න බැරි තරම් දරුණුයි. අංක 3. සමේ සෛල මැරී යාම සහ ගැන්ග්‍රීන්. රසදිය කියන්නේ සෛල විනාශ කරන මාරාන්තික විෂක්. මේන් රුධිර සැපයීම අවහිර වෙනවා. මේක වෙන්නේ අධික රසදිය නිසා සමේ තියෙන හරිම සියුම් රුධිර නාල විනාශ වීම වගින්. ඒ වගේම පෝෂණය හිමි වෙනවා. රුධිරේ හරහා ලැබෙන ඔක්සිජන් සහ පෝෂණය නැති වුණාම සමේ පටක ක්‍රමයෙන් මිය යන්න ගන්නවා. එමෙන්ම ගැන්ග්‍රීන් මැරුණු සමේ පටක මත බැක්ටීරියා ආසාදන ඇති වෙනවා. රසදිය නිසා ඇඟේ ප්‍රතිශක්තියින් නැති නිසා මේ ආසාදන පාලනය කරන්න බැහැ. එතකොට සම කුණු වෙන්න පටන් ගන්නවා. දරුණුම අවස්ථාවලදී ඒ කොටස් කපා ඉවත් කරන්න පවා සිදු වෙන්න පුළුවන්. අංක 4. වකුගඩු විනාශය සහ බරවා වැනි ඉදිමුම. මේක තමයි ජීවිතයට තර්ජනයක් වන භයානකම අවස්ථාව. සම හරහා රුධිරය උරා ගන්නා රසදිය කෙලින්ම යන්නේ ඔබේ වකුගඩු වලටයි. මෙමගින් වකුගඩු වල ලේ පිරිසිදු කරන සියුම් පෙරහන් රසදිය නිසා විනාශ වෙනවා. මේකට කියන්නේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රම් කියලා. ඒ වගේම ප්‍රෝටීන පිටවීම. මේ හානිය නිසා රුධිරයේ තියෙන්න ඕනි ඇල්බියුමින් වැනි අත්‍යවශ්‍ය ප්‍රෝටීන මුත්‍රා එක පිට වෙලා යනවා. ඒ වගේම බරවා වැනි ඉදිමුම. රුධිරයේ ප්‍රෝටීන අඩු වුණාම ඇඟේ වතුර රඳවා ගන්න බැහැ. ඒ වතුර පටක අතරට කාන්දු වෙලා ශරීරයේ ඉදිමෙනවා. ගුරුත්වාකර්ෂණය නිසා ඒ වතුර කකුල් වලට එකතු වෙලා කකුල් සහ වල්ලු කර බරවා ලෙඩේදී වගේ අසාමාන්‍ය විදිහට මහත් වෙලා ඉදිමෙනවා. මුහුණ සහ ඇස් යටත් ඉදිමෙන්න පුළුවන්. මේක වකුගඩු අක්‍රිය වීමේ ප්‍රධාන ලක්ෂණයක්. අංක 5. මොළයට සහ ස්නායු පද්ධතියට වන හානිය. රසදිය ඔබේ මොළයටත් විෂක්. එය ස්නායු පද්ධතියට ආපහු හැරවිය නොහැකි හානි කරනවා. ඔබට මෙන්න මේ ලක්ෂණ තියෙන්න පුළුවන්. අත්පා වෙව්ලීම, මතක ශක්තිය අඩුවීම සහ හැසිරීමේ රටාවේ හදිසි වෙනස්කම් සහ කේන්ති යාම, අධික කාංසාව සහ මානසික අවපීඩනය, ඒ වගේම කට සහ ඇඟිලි තුඩු නිතර හිරිවැටීම. ගොඩක් තරුණියෝ Tamanගේ අත් වෙව්ලන්නේ ඇයි කියලා දන්නේ නැහැ. ඒත් හේතුව දිනපතා මුහුණේ ගාන සුදුවෙන ක්‍රීම් එක කියලා උන් හිතන්නේවත් නැහැ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දවස් 3-4න් සුදු වෙන්න ගිහින් ඔබේ වටිනා ජීවිතය පරදුවට තබන්න එපා. වෙළඳ පොලේ තියෙන ලේබල් නැති අඩංගු ද්‍රව්‍ය සඳහන් කරලා නැති ඒ වගේම දින කිහිපයකින් ප්‍රතිඵල දෙන බව කියන කිසිම ආලේපනයක් පාවිච්චි කරන්න එපා. ඔබ දැනටමත් මේ වගේ දේවල් පාවිච්චි කරලා සම තුනීවීම, කළු පැල්ලම්, කකුල් ඉදිමීම හෝ හිරිවැටීම වගේ ලක්ෂණ තියෙනවා නම් වහාම චර්ම රෝග වෛද්‍යවරයෙක් හෝ ඒ පිළිබඳව දැනුමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙක් හමු වෙන්න. ලස්සන වෙන්න ඕනි නිරෝගීවයි. මේ ගැන ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.